අපි කරන්නෙම නැති දෙයක් තමයි ආපසු හැරී බැලීමක්. මේ ආපසු හැරී බලන්නට ඕනේ ඇයි අපේ ජීවිතේ? මොකද අපිට වැරදුන තැන්, අපිට අතහැරිච්ච තැන් ගොඩක් තියෙන්නට පුළුවන්. බලන්න අද දවසේ සුබුවතට අපි හැරුණම් උන්වහන්සේ කියන සුබස්න අදාහ ගන්න, මනස්ථාපනය වෙන්න, නිහතමානී වෙන්න. ඇයි ඒ තුල විතරයි අපේ ජීවිතය අපිට වෙනස් කරගන්න පුළුවන්. අද ගොඩක් වෙලාවට අපි අපේ ව්‍යාපාර වෙන්නට පුළුවන්, අපේ ජීවිතය වෙන්නට පුළුවන්. ඔහේ යනවා. නමුත් අපි පොඩ්ඩක් නැවතිලා ආපස්සට හැරිලා බලන්නට ඕනේ. මගේ ජීවිතේ ස්වාමීන් වහන්සේට ලං වෙලා වචනේ තුල ජීවිතය තුල උන්වහන්සේත් එක්ක එකතු වුණාද කියන කාරණාව. ඒ නිසා ප්‍රියාදර සහෝදර සහෝදරියනි, අපි මනස්ථාපනය වෙමු. අපි දේ වචනේ තුල ජීවිතය ගොඩනගා ගමු. මොකද වචනය විතරයි අපේ ජීවිතය උන්වහන්සේට ඔබින ලෙස සකසන්නේ. ශුද්ධාත්ම මඟ පෙන්වීම තුළ විතරයි ඒ වචනය අපේ ජීවිතේ පළදරන්නේ.